ටයිටැනික් නැව හදද්දී ටයිටැනික් කියන වචනේ තේරුම තමයි ගිල්විය නොහැකි කියන එක. يعني එච්චර කන්ෆිඩන්ස් තමයි පිට තමයි මේ නැව හදලා තියෙන්නේ. එච්චර කන්ෆිඩන්ස් ආයි වරදින්න දෙයක් නෑ මේකේ. එච්චර ෂුවර්. කවදාවත් හදලා නැති ශක්තිමත්භාවයකින් තමයි මේක හදලා තියෙන්නේ. කියලා හැම දෙයක්ම ටෙස්ට් කරලා හදලා 1912 මේ නැව වතුරට දැම්මට පස්සේ වුණේ බලාපොරොත්තු නොවන දෙයක් කිසිම අවුලක් නැහැ මේ හැම එකක්ම ඊටාම ශක්තිමත් ආයි අයිස් කන්දකට මේ මොකේක හැප්පුණත් කැඩෙන්න බෑ ප්‍රශ්නේ උනේ මේකයි ප්‍රශ්නේ වෙන්නේ මේ නැව හදන්න වෙන්නේ මෙහෙම ෂීට් ගහලානේ හදන්න වෙන්නේ මේ ෂීට් එකට පාස්සන්න වෙන්නේ මේ වගේ මේ ෂීට් එකක් සහ ෂීට් එකක් පාස්සන්න වෙන්නේ මේ වගේ ෂීට් දෙකක් තියලා පාස්සන්න වෙන්නේ පාස්සන්න කියන්නේ හයි කරන්න වෙන්නේ මෙහෙම එන දාලා කොහොමද ඉතින් ඔක හයි කරන්න වෙන්නේ ෂීට් එකකට ෂීට් එකක් හයි කරන්න වෙන්නේ එන දාලා ෂීට් එකකට ෂීට් එකක් එන දාලා හයි කරද්දි මේ එන එහෙමත් හොඳට ටෙස්ට් කරලා තමයි මේ එන වර්ග එහෙම දාලා හදන්නේ. ඉතින් මේ එනත් හොඳට ටෙස්ට් කරලා තිබ්බා ඒගොල්ලෝ. මේ එනත් මේ විදිහට ටෙන්සයිල් ටෙස්ට් එක කරලා ඒ එන කොච්චර බලයකට දරා ගන්න පුළුවන්ද කියලා බලලා තමයි මේ එන જાතිය දැම්මේ. මොකද මේකේ කොහේ හරි වැදුනෙච්ච ගමන් ඇනේට තමයි බලය එන්නේ. නැව ගිල්ල කොහේ හරි වැදිච්ච ගමන් ඇනේට තමයි බලය එන්නේ නේ. ඇනෙන්නේ කඩලා යන්න පුළුවන්. ඇනේට තමයි බලය එන්නේ. ඉතින් මේ එන හොද්ද බලයක් යෙදුනත් කැඩෙන්නේ නැති විදිහට ප්‍රායෝගිකව යෙදෙන්න බැරි තරම් ලොකු බලයකදීත් කැඩෙන්නේ නැති විදිහට තමයි මේ යන හදලා තිබ්බේ. කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන්න දෙයක් නැහැ නරක. යන පවා හිමයි තිබ්බේ. හැබැයි ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ. ඊටාම අඩු උෂ්ණත්වයකදී මෙන්න මේ ඩක්ටයිල් මැටීරියල් එහෙම නැත්නම් තන්‍ය ද්‍රව්‍ය බ්‍රිටල් මැටීරියල් බවට පත් වෙනවා කියලා. ඊටාම අඩු උෂ්ණත්වයකදී යකඩ වගේ තන්‍ය ද්‍රව්‍ය වීදුරු වගේ බින්දිය හැකි ද්‍රව්‍ය බවට පත් වෙනවා කියලා දැනගෙන හිටියේ නෑ. ඊටාම අඩු උෂ්ණත්වයක. ඊටාම අවම උෂ්ණත්වවලදී යකඩ කියන ඒවා බින්දෙන ද්‍රව්‍ය බවට පත් වෙනවා. ෆිල්ම් වල සමහරලාට දැකලා ඇති ෆිල්ම් වල හොරු එහෙම ගෙවල් හරි බැංකු හරි කඩද්දී අර ඉබ්බෝ හරි දන්වැල් හරි සීතල කරන ස්ප්‍රේ එකක් ගහලා අතින් ගහලා කඩනවා. ඔය සමහර ෆිල්ම් වල අර මේවා තියෙනවා. සීතල කරගත්තට පස්සේ වීදුරු වගේ බිඳින්න පුළුවන්. ඊටාම සීතල කරගත්තට පස්සේ යකඩ දන්වැල් ඉබ්බෝ වගේ ඒවා ඊටාම සීතල කරගත්තට පස්සේ නිකන් අතින් ගැඩුව හැකියි. ගොඩාක් සීතල කරන්න ඕනේ. එමේ ස්ප්‍රේ එකක් ගහලා අතින් ගැඩුව හැකියි. එහෙම ගොඩක් ෆිල්ම් වල කාටුන් වල අර මේවා තියෙනවා. මේ ඔය එහෙන යකඩ කෑලි සීතල කරලා තාම සීතලකටපත් කරලා කෑලි වලට කඩනවා. අතින් හරි පොඩි මොකක් හරි එකකින් ගහලා කඩනවා. එතකොට මේකෙදිත් වෙන්නේ ඒකයි. මේ ඇනේ අර වගේ තත්ත්වයක තිබුණාට ඒක කැඩෙන්නේ නැති වුණාට ඉතාලම සීතල කරගත්තට පස්සේ මේක වීදුරු වගේ කැඩෙන තත්ත්වයටපත් වෙනවා. ඉතින් අධික සීතලකදී මේ ඇනේ බ්‍රිටල් වුණාට පස්සේ ටක් ගාලා පොඩි කොහේ හරි වැදිච්ච ගමන් ඇන වලින් තමයි මේ කඩලා යන්නේ. ඊට පස්සේ තමයි මේකට වතුර එන්න පටන් ගන්න. ඊට පස්සේ වැඩේ අප්සෙට් යනවා. බලන්න පොඩි තැනක් වරදින්නේ හරි. බාර මිනිස්සෙක්ට මේ වගේ නිර්මාණයක් කරද්දි පොඩි තැනක් වරදින්නේ. හිතන්න බෑ. කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඉන්ජිනියරින් කරද්දී සාමාන්‍යයෙන් ඊටාම අවම සබ්ජෙක්ට් ගානක් තමයි අවුරුද්දක් පුරාවට තියෙන්නේ. නැත්තම් මාස 6 මාස 6න් 6ට තමයි සබ්ජෙක්ට් මාරු වෙන්නේ. අවුරුද්දක් උගන්වන එක සබ්ජෙක්ට් එකක් තියෙනවා මේ ඉන්ජිනියරින් එතික්ස් කියලා එකක්. ඒකේ උගන්වන්නෙම මොකුත් උගන්වන්නේ නැහැ. හරිද? ඒකේ උගන්වන්නේ වගකීම යුතු මිනිස්සෙක් වෙන විදිය. වෙන මොකුත් නැහැ. විභාගයක් නැහැ ඒ ටෙස්ට් එකේ. විභාගයක් මොකුත් නැහැ. ඒ උගන්වන්නේ වගකීම. ඉංජිනේරුවෙක් විදිහට ඔයාලට තියෙන්න ඕනේ වගකීම සම්බන්ධව තමයි මේ සබ්ජෙක්ට් එක උගන්වන්නේ. ඒකේ ලකුණු දෙන්නෙත් නැහැ මොකුත් නැහැ. අර විභාගෙකුත් නැහැ. වගකීම සම්බන්ධව තමයි උගන්වන්නේ. ඒ කියන්නේ අන්තිමට මේ හරිහමං යුනිවර්සිටි එකකින් අවුට් වෙන ඉංජිනේරියෙක් කෙනෙක්ගේ අතින් මේ වගේ වැරද්දක් වුණාම මේ මුළු යුනිවර්සිටි එකටම ආයෙත් මුළු අවුරුදු 100ක් විතර යනකම් කවදාවත් හොඳ නමක් එන්නේ නැහැ. ඒ හින්දා අර මේ වගේ තැනක් වැරදුනොත් හිතන්න මේ කොච්චර පොඩි දෙයක්ද කියලා. කොච්චර පොඩි දෙයක්ද. මේ වගේ තැනක් වැරදුනොත් මිනිස්සු 10 ගාණක් මැරෙන්න පුළුවන්. දැන් වර්තමාන නිර්මාණ ගත්තත් බිල්ඩින් ගත්තත් මොනවා ගත්තත් පොඩි තැනක් වැරදුනොත් ඉවරයි. ඒ නිසා අර ඉංජිනේරින් කියන්නේ පට්ට වගකීමක් තියෙන ෆීල්ඩ් එකක්. ඔය ඒකයි සමහර කැම්පස් වල විතරක් දැන් ඔය වගකීම කියන එක මෙහෙමයි. ඔය ඒ විදිහට ඒ වගකීමේ සියල්ලටම සලකලා තියෙනවා පොඩි සම්මුතියක් වොෂින්ටන් අකෝඩ් කියලා. ඒ වොෂින්ටන් අකෝඩ් ඇප්‍රූව්ඩ් යුනිවර්සිටිස් තියෙනවා නැති යුනිවර්සිටිස් තියෙනවා. දැන් ලංකාවේ ගත්තොත් වොෂින්ටන් අකෝඩ් තියෙන්නේ මොරටුවටයි පේරාදෙණියට රුහුණටයි විතරයි. සියලුම යුනිවර්සිටි වල. තව ඉංජිනේරින් ෆැකල්ටි ලංකාවේ තියෙනවා. චපුර හැමත් තියෙනවා. නමුත් වොෂින්ටන් අකෝඩ් තියෙන්නේ මොරටුවටයි පේරාදෙණියටයි රුහුණටයි විතරයි. ඒ කියන්නේ ඒ විදිහට ඒ සම්මුතියින්ට යටත්ව ඉගෙනගත්තු යුනිවර්සිටියක් කියලා එක තහවුරු කරලා තියෙන්නේ මොරටුවටයි පේරාදෙණියටයි රුහුණටයි විතරයි. ඒ වගේ ඒ නිසා මේ වොෂින්ටන් අකෝඩ් කියන සම්මුතියට පිළිගත් යුනිවර්සිටි එකක් වෙන්න නම් අඩුම ගානේ අවුරුද්දක් විතර කාලයක් යම් කාලයක් ඒව ගැනත් හරියට උගන්වලා වගකීමක් සහිත ඉංජිනේරුවෝ බිහි කරන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා හැම දෙයකම ලොකු වගකීමක් තියෙනවා.
මේ වගේ දේවල් වල මේ නිර්මාණවල මාර ලොකු දේවල් තියෙනවා. අන්තිමට එක පොඩි වැරද්දකින් අර මං හැම වෙලාවෙම කියන්නේ ડોක්ටර් කෙනෙක්ට වැරදුනොත් එක මිනිස්සයා මැරෙන්නේ. ඉංජිනේරුවෙක්ට වැරදුනොත් පට්ට මිනිසු ගාණක් මැරෙනවා. ඒ හින්දා මේක හොයාගන්න බැරි වෙච්ච හින්දා හොයාගන්න බැරි වෙලත් නෙමෙයි. ඒ කාලේ මෙහෙම දෙයක් ටෙස්ට් කරලා තිබිච්ච නැති හින්දා අන්තිමට ලොකු විනාශයක් වුණා.